මහත්තයෝ මේ සිද්ධිය ආරංචි වෙච්ච වෙලාවේ අපි බොහොම කනගාටුවටපත් වුණා. ආගම් ભેදයෙන්, ජාති ભેදයෙන්, කුල ભેදයෙන් තොරව දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කරන තමුන්නාන්සේ වාගේ මහත්තයෙකුට වලිසුන්දර වාගේ මැරදේශපාලනඥයෙක් මෙහෙම කිරීම සෝචනීයයි. අද පාර්ලිමේන්තුවේ ඉන්න මැරදේශපාලනඥයෝ අහිංසක පුරවැසියන්ට මේ වගේ දේවල් කරනවා අපිට අහන්න ලැබෙනවා, අපිට දකින්න ලැබෙනවා. එකල ජේස්වාමි දරුවත් සමාජය වෙනස් කරන්න නායක පූජකතුමන්ලත් එක්ක සටන් කළා. උන්වහන්සේ වෙලාවක කසයක් අරගෙන ජෙරුසලමේ දේවමාලිගාවේ කූට වෙළඳුන්ට විරුද්ධව සටන් කළා. ඒ වගේම පන්නා පාර දුන්නා. මේ ඇව්වට තරහ වෙන්න එපා ස්වාමීන් වහන්සේ. මේ එතකොට අර බිය නොවන්න අයියන්ඩි මරණසටි මම පෙන්වන්න මේ කියලා දේශනා කරේ කවුද? වාසක මහත්තයෝ මේ ඔයගේ හැටිද? එහෙම නැත්නම් ඔහෙට පයිත්‍යන්ද? පයිත්‍යයන් නම් බෙහෙත් තිරණ ආමුදුරනේ මේ වගේ උපන් හැටිය.